අද අපි ආවා හම්බන්තොට පැත්තේ අලුතින්ම ඕපන් කරපු සුපිරිම තැනකට. මේක තියෙන්නේ හම්බන්තොට තානායමේ. මේකේ නම තමයි බැද්දගම රෙස්ටුරන්ට්. මේ තමයි එයාලගේ අලුත්ම රෙස්ටුරන්ට් එක. මෙයා තමයි මෙතන මැනේජර්. ඉඳලා හිටලා ජූස් එකකුත් ගහනවා කම්මැලිකම යන්නත් එක්ක. දන්නවද මෙතන තියෙන විශේෂත්වය මොකක්ද කියලා? මේක තමයි හම්බන්තොට තියෙන උසම තැන. මෙතනට ආවාම මුළු හම්බන්තොටම මාරම ලස්සනට පේනවා. ඇත්තටම view එක නම් පිස්සුවක් තමයි. ඔන්න ළමයි කෙලෙහෙම ගිලින්න ඔට්ටු නෑ. බුෆේ එක ඉක්මනට පෙන්වනවා. අපි කෑම බෙදා ගන්නකොට විස්තර කරන්නම්. මෙතන සර්විස් එක ගැන නම් අනිවාර්යෙන්ම කියන්න ඕන. එයාලා හරිම සුහදශීලී වගේම හරිම කාර්යක්ෂමයි. අපිට ඕන හැමදේම හොයලා බලලා කරලා දුන්නා. තැන පිරිසිදුයි, පිළිවෙලයි. ඒ වගේම ෆ්‍රේම් එකත් ප්‍රොෆෙෂනල් විදිහටම තිබුණා. දැන් නම් මාර බඩගිනි. එන්නකෝ යන්න. ඉතින් අපි මුලින්ම සුප් එක බොන්න තමයි හදන්නේ. ඔන්න අපි තමයි අද එකටම බුෆේ එක ඕපන් කරන්නේ. ඉන්නකෝ ඉක්මනට සුප් එකේ රස බලලා එන්නම්. ඉතින් අපිට සුප් එකට බඩි බර්ගර් එකක් පොඩි බටර් කෑල්ලකුත් හම්බුණා. ඇත්තට මේක මාරම රසයි. මෙයාලගේ සර්විස් එක කොච්චරද කියනවා නම් නිතරම වගේ ළඟට ඇවිත් අපි ගැන හොයනවා. ඔන්න අපි ඉක්මනට සුප් එක බෙව්වා. සුප් එක බීලා ඉවර වෙලා ඔන්න අපි දෙන්න කෑම කන්න තමයි යන්නේ. මෙතන රතු කැකුළු සුදු කැකුළු දෙකම තිබුණා. ඊට අමතරව නූඩ්ල්ස්ුත් තිබුණා. හැමදාම කෑවත් එපා වෙන්නේ නම් නැති පරිප්පු තමයි එකටම තිබුණේ. ඒ පරිප්පුත් ඇට පේන්න හොඳට තිබුණා. නැත්තම් සමහර තැන්වල පරිප්පුවේ ඇට හොයන්න මාස්ක් එකක් දාගෙන පීනන්න වෙනවනේ. ඔන්න ඊට පස්සේ වැටේ මුරුංගා. අයියට තමයි ගොඩක්ම හොඳ. හිහි. බෝංචිත් තිබුණා හොඳට හැපෙන ගානට. ඔන්න අපේ හබීගේ ආසම කෑම කරවිල. නෑ එයා නම් පොඩ්ඩක්වත් ආස නෑ. එයාට කවන්නම බෑ. මන්නම් හරි ආසයි. ඔන්න සැර පාටට චිකන් කරියක් තිබුණා. ඊට පස්සේ මාළු ඇඹුල්තිය වම්බටු මෝජු. මං ඉතින් චිකන් ගත්ත නිසා ඒ දෙකම ස්කිප් කරා. ඔන්න පොල් සම්බෝලයි පපඩඩු. ඊට පස්සේ පතෝල සැලඩ් එකක්, වැව් මාළු කරවල, බැදපු මිරිස් කරල්. එක දෙයක් අඩුයි නේද? මොනාද කියලා කියන්න දන්නවනම්. කට්ලට් එකකුත් ඇඩ්ඩුනා නම්. ඔන්න මම නම් බෙදාගත්තා. බබයි හස්බනුයි එනකන් ඉන්න ඕනනේ. දැන් මේක දිහා බලන්න. ඔන්න ළමයි ඔක්කොම ආවා. දැන් කන්න තමයි තියෙන්නේ. බලමු
ඇත්තටම කාලකින් කාපු හොඳ බුෆේ එකක්. රස නෑ කියලා කියන්න එක කෑම එකක්වත් නෑ. ඉක්මනට කාර්ය ඉවර වෙලා අපි ගියා ෆෘට් සැලඩ් කන්න. නෑ මෙතන තිබුණේ ෆෘට්ස් විතරයි. පයිනැපල්, වෝටර්මෙලන්, පපායා. ඉතින් ඉක්මනට ඒකත් රස බැලුවා. මොකද අපි එනකොට අපේ හබි ආස තව තැනක් තිබුණා. එතනට යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ අපේ හබිනා. කාලේ ඉවර වෙලා නිකන් ඉන්න ඕන නෑ. ඔන්න එතන තියෙනවා ළමයි අලුත්ම අලුත් බිලියඩ් ටේබල් එකක්. යාළුවොත් එක්ක, පවුලේ අයත් එක්ක කෑමට ඇවිත් පොඩි ගේම් එකකුත් ප්ලේ කරලා ෆුල් ෆන් එකක් ගන්න මෙතන නියම ප්ලේස් එක. මේ බිලියඩ් බෝඩ් එක නම් අලුත්ම එකක් නිසා අපි දෙන්නට නොගහ යන්න හිත දුන්නෙම නෑ. මට නම් හබී වගේ බෑ. ඒ වුණාට ගේමට මාත් ගැහුවා. 2-3ක් දානකොට හබී ඔක්කොම දැම්මා. ඇත්තම කීවොත් මෙතන මාරම සුන්දර පෑ ගානක් තමයි අපි ලන්ච් එකට වෙන් කරේ. ඒ නිසා අපි සෑහෙන වෙලාවක් මෙතන හිටියා. ඉතින් යාළුවනේ හම්බන්තොට පැත්තේ ආවොත් නැත්තම් ඔයාලා හම්බන්තොට ආවට කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ අලුත් තැනට ඇවිත් මේ අලුත් අත්දැකීම ගන්න. රසම රස කෑම වේලක් ගන්න කියාපු තැන. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඔයාලා බලන්න එන්නම්. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන සෙට් වෙන්න. හැමෝටම ජය වේවා. බුදු සරණයි.